හරි හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේනව නේද? පේනවා. හරි. එහෙනම් මේ අද අපි ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කම්පියුටර් හાર્ඩ්වෙයාර් ගැන. අ, මේකේ අපි කොටස් කිහිපයකට කතා කරන්න යනවා. ඉස්සෙල්ලාම අපි දැනගමු හાર્ඩ්වෙයාර් කියන්නේ මොකක්ද කියලා. හරි. Introduction to hardware. ඒ කියන්නේ hardware එකක් කියන්නේ මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරමු. Understanding hardware components. ඒ කියන්නේ අංගිමල්ලි hardware වල තියෙන එකේ කොටස් තියෙනවානේ. ඒ ගැන අපි ඉස්සෙල්ලාම කතා කරමු. ඒක කම්පියුටර් එකේ තියෙනවානේ එක එක hardware කොටස්. ඒකේ අපිට ඉස්සෙල්ලාම කියන්න පුළුවන් definition of hardware. ඒ කියන්නේ මේක තියෙන්නේ hardware refers to the physics components that make up a computer or electronic system. These are parts that are essential for the uh, functioning of any technological device. ඒ කියන්නේ අංගි මල්ලි hardware එක කියන්නේ කම්පියුටර් එකකට හරි ඉලෙක්ට්‍රික් ඩිවයිස් එකකට හරි තියෙන ෆිසිකල් ඒ කියන්නේ භෞතික කොටස් වලට ගන්න දේවල් තමයි hardware කියන්නේ. මේක තාක්ෂණික උපාංගයක ක්‍රියාකාරීත්වය සඳහා හරියටම අවශ්‍ය දුරාංග කොටස් වලට තමයි definition of hardware කියන්නේ. ඊළඟට අපිට තියෙන්නේ Central Processing Unit. ඒ කියන්නේ CPU එක. හැමෝම දන්න විදිහට කිව්වොත් CPU එක. CPU කියන්නේ මධ්‍ය සැකසුම් ඒකකය. ඔකන සිංහලෙන් කිව්වොත් එimhe CPU එක කියන්නේ මධ්‍ය සැකසුම් ඒකකය. මේක තියෙන්නේ the CPU is often referred to as the brain of the computer. ඒ කියන්නේ CPU එක තමයි කම්පියුටර් එක දැන් මිනිස්සෙක්ගේ නම් ප්‍රධානම දේ මොලේනේ. ඒ වගේ තමයි කම්පියුටර් එක CPU එක තමයි මොලේ විදියට වැඩ කරන්නේ. හරි. It process instructions and manage tasks executing commands from software applications. ඒ කියන්නේ මෘදුකාංග ඒ කියන්නේ software වලින් නිකුත් කරන උපදේශන හා ක්‍රමවේද මැනේජ් කරන්නේ මෙන්න මේ CPU එකේ. ඒ කියන්නේ හැම දෙයක්ම බෙදා හරින නිසා කන්ට්‍රෝල් කරන්න මෙන්න මේ central processing unit එක. ඊළඟට තියෙන්නේ random access memory. random access memory කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ RAM කියලානේ. ඒකේ long form එක තමයි random access memory කියන්නේ. RAM is a type of volatile memory that temporarily stores data and program instructions that the CPU uses while performing tasks. More RAM allows for better multitasking capabilities. ඒ කියන්නේ මොකක්ද? RAM එක. ඔයගොල්ලෝ සිංහලෙන් කිව්වොත් අහඹු ප්‍රවේශ මතකය. RAM එකෙන් කියන්නේ අංගි මල්ලි volatile memory එක. volatile memory එකක් කියන්නේ తాවකාලික දත්ත ස්ටෝර්ස් කරගන්න තමයි මෙන්න මේ RAM එක තියෙන්නේ. RAM එකෙන් වෙන්නේ අපි දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලා මොකක් හරි software එක මොකක් හරි text එකක් හරි picture එකක් හරි copy කරගන්නවා. ඒ copy කරන එක తాවකාලිකවනේ මේ ස්ටෝර් වෙන්නේ. අන්නේ ස්ටෝර් වෙන්නේ මෙන්න මේ RAM එකේ. එතකොට මේක අපි කම්පියුටර් එක හරි ඔයගොල්ලෝගේ ලැප් එක හරි ෂට් ඩවුන් කරාට පස්සේ RAM එකේ තියෙන data ටික ඉරේස් වෙනවා. ඒකින්ද තමයි අපි කියන්නේ volatile memory එකක් කියලා. සහ RAM එකේ දැන් ඔයාලා දන්නවනේ මේ අනිත් hardware devices එක්ක බැලුවම RAM එකේ ලොකු ස්පීඩ් එකක් සහ ලොකු කැපැසිටි එකක් තියෙනවා කියලා. ඒ තමයි අනිත් එක. ඊළඟට තියෙන්නේ hardware. hardware එකේ the hardware drive is a storage device that permanently retains data including the operating system applications and user files. It is crucial for data retrieval and storage.
ඒ කියන්නේ අංග මල්ලි දැන් අපි කලින් කතා කරේ RAM එකනේ. RAM එක කරන්නේ දත්ත తాවකාලිකව තියාගන්න එක. ඒතර මෙන්න මේ හાર્ඩ්වෙයාර් එකෙන් කරන්නේ ඔයගොල්ලෝගේ සිස්ටම් ෆයිල් ටික සහ ඔයාලා මේ සේව් කරන ඔය එක එක ඔයාලා ඔය සේව් කරන එක එක ෆයිල්ස් එහෙම ස්ටෝර් වෙන්නේ මෙන්න මේ හાર્ඩ් ඩ්‍රයිව් එකේ. ඊළඟට තියෙන අපිට මදර් බෝඩ් එක. මදර් බෝඩ් එක කියන්නේ සිංහලෙන් කිව්වොත් එහෙම මව් පුරුව. The motherboard is a main circuit board of a computer. It connects all components for the computer, allowing communication between the CPU, RAM and other hardware. අගබල වෙන්නේ hard motherboard එක කියන්නේ කම්පියුටර් එක තියෙන ප්‍රධානම දේ. දැන් අපි කලින් කතා කරන්නේ CPU එක කියන්නේ මොලේ කියලා. ඒතර motherboard එක කියන්නේ නිකන් හරියට හදවත වගේ. මොකද මදර්බෝඩ් එකෙන් තමයි CPU එක වේවා RAM එක වේවා අනිත් සියලුම ඉන්පුට් අවුට්පුට් ඒ සියලුම ඩිවයිසස් කනෙක්ට් කරන්න මෙන්න මේ මදර්බෝඩ් එක. හරි. ඊළඟට අපිට තියෙන්නේ categories of hardware. ඒ කියන්නේ hardware එකක් කැටගරි කරන්න. ඒක අපිට ඉස්සෙල්ලාම තියෙනවා input devices. Input devices are essential for user interaction with computers. Common example include the keyboard, which allow text input, the mouse used for navigation and selections, and scanners with digitalized physical documents for computer processing. Input devices කියන්නේ මල්ලි ඔයාලා හැමෝම දන්න විදිහට ආදාන උපාංග. ඒ කියන්නේ අපි mouse එකක් හරි keyboard එක හරි ඒ ඕනිම දෙයක් input devices එකක් කියන්න පුළුවන්. Input devices එක වලින් කරන්නේ ඔයගොල්ලෝගේ කම්පියුටර් එකට instructions data input කරන එක. ඊළඟ තියෙන්නේ processing devices. Processing devices are the core components of a computer that executing instructions. The CPU is often referred to as the brain of the computer, while the GPU handles rendering graphics and processing complex visual data. Processing data කියන්නේ සංස්කරණය. ඔව්. ඒ කියන්නේ අපේ දාන data ඔයගොල්ලෝගේ ඇල්ගොරිදම් එක ඉස්සෙල්ලාම input process output නේ වෙන්නේ. ඒ කමාන්ඩ් තුනනේ වෙන්නේ. input වලට පස්සේ අපි input කරන data ඒ ටික process වෙනවා. ඒ ටික information එකක් කරන්න ඒ ටික process කරන්න බෑ. අන්නේ process කරන වැඩේ තමයි මේ processing devices වලින් කරන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ storage devices. Storage devices කියන්නේ storage devices are for saving data and files. Hard disk drives, HDD. Hard disk drive and HDD provide large storage capacity at lower cost, while solid state drives, SSD, offer faster data access speed. Additionally, flash drives are portable option for transferring files. Storage files කියන්නන්ගේ මල්ලි අපේ hard disk එක වගේ තමයි අනිත් ඒවත් අපි save කරන instructions data ඒ ටික ඒ ටික save කරගන්න තමයි මෙන්න මේ storage devices තියෙන්නේ. ඊට පස්සේ නම් වල අපිට තියෙන්නේ output devices. Output devices කියන්නේ output devices present information to the user after processing. Common output devices are including monitors which display visual output, printers which produce physical copies of document, and speakers which output sound. ඒ කියන්නේ මල්ලි ඔයාලා output devices කියවම දන්නවනේ ප්‍රතිදානය කිරීම. මේ ප්‍රතිදානය කිරීමට උදව් කරන devices තමයි මෙන්න මේ output devices කියන්නේ. ඊළඟ මල්ලි අපිට තියෙන්නේ networking hardware. Networking hardware facilitates communication between computers and devices. Routers connect multiple networks. Switches manage data flow within a network. And modems enable internet connectivity by converting signals. ඔයගොල්ලන්ගේ මල්ලි 10 වසරේ ඉන්න කට්ටියට තාම ඔයගොල්ලෝ උගන්වලා නැතුව ඇති 10 වසරේ මැද හරිය ඔයගොල්ලන්ට උගන්වනවා networking devices ගැන.
ඒ කියන්නේ නෙට්වර්ක් කරනකොට රවුටර්ස් වලින් අපිට පුළුවන් අ, ජාල දෙකකට වැඩි ප්‍රමාණයක් ජාලගත කරන්න. ඒ කියන්නේ නෙට්වර්ක් වැඩි ප්‍රමාණයක් එක නෙට්වර්ක් එකක් ගන්න. සහ ස්විච් එකකට පුළුවන් කම්පියුටර්ස් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් නෙට්වර්ක් එකක් කරන්න. එතකොට මොඩම් එකට පුළුවන් අපේ සිග්නල් එක වෙනස් කරන්න. ඇනලොග් සිග්නල් එක ඩිජිටල් සිග්නල් කරන්න. අන්න ඒ වගේ වැඩවල තමයි තියෙන්නේ. ඊළඟ අංගමල අපිට තියෙන්නේ key components of a computer. කියන්නේ පරිගණකයේ මූලික කොටස්. මූලික හાર્ඩ්වෙයාර් කොටස්. එතකොට ඉතින් අපිට ඉස්සෙල්ලාම තියෙනවා CPU එක. කලින් වගේ විස්තරය තියෙනවා the CPU is often referred to as the brain of the computer as it perform calculation and processing data. හරි. ඒතර CPU එක කලින් කිව්ව විදිහටම CPU එක අපි හඳුන්වන්නේ පරිගණකයේ තියෙන මොළය විදිහට. සහ අපිට ඒකෙන් කරන්න පුළුවන් අපේ calculations වගේම data process කරන්න අන්න ඒ වගේ වැඩ. ඊළඟ නංගිමල් තියෙන්නේ RAM එක. මේ තියෙන්නේ පරිගණකයක ප්‍රධානතම කොටස්. හරි. RAM එක. අපි කලින් කතා කරපු විදිහටම RAM serves as a temporary memory of the computer, allowing for quick access to data that the CPU need while executing. ඒ වගේම තමයි අපි දැන් CPU එකෙන් කලින් කතා කරන්නේ. CPU එකෙන් තමයි අපේ කම්පියුටර් එකට ඕනේ ඔය එක එක data එහෙම process කරන්න. ඒකට ඕනේ data ඉක්මනට දෙන්න බෑ. අන්නේ CPU එකට ඕනේ data ටික ස්පීඩ්ලි දෙන්න ඕනි ඩිවයිස් එකක් විදිහට තමයි මෙන්න මේ RAM එක. ආ, හරි. නංගි මල්ලි මේ මීටින් එක විනාඩි 40 ගන්නේ. තව ටිකකින් කට් වෙයි. ඒකින්ද මම මේ අපි ලින්ක් දාපු ගෲප් ටිකට තව ලින්ක් එකක් දානම් Zoom ලින්ක් එක. හැමෝම අනිවාර්යෙන් ලොග් වෙන්න නැත්නම් අපරාධෙනේ මේක ඔයගොල්ලන්ට වටින පාඩමක් ඉස්සරහදී අපි මේක ප්‍රැක්ටිකල් එකත් කියලා දෙනවා ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ. ඒකින්ද මේක ජොයින් ලා ඉන්න කට්ටිය අනිවාර්යෙන් මේ ඊළඟ එකේන ජොයින් වෙන්න. හරි. අපි ඉවරනකම් කරමුකෝ. ඊට පස්සේ ඉතින් අපි මේකේ තියෙන්නේ storage device. මේකේ කොටස් දෙකක් තියෙනවා HDD SSD කිය. Storage devices such as hard disk drive ඒ කියන්නේ HDD and solid state drives ඒ කියන්නේ SSD provide long-term data storage solutions while HDDs are traditional and offer more space for less cost. SSDs are fast and more reliable, enhancing system performance. හරි. ඊළඟට තියෙන්නේ motherboard එක. motherboard එක කියන්නේ අපි කලින් කියලා දුන්නා වගේ මව් පුවරුව. මේකේ තියෙනවා the motherboard is the main circuit board of the connect all components of a computer. ඉතින් මේකෙන් අපි කලින් කිව්වා වගේ මදර්බෝඩ් එක කියන්නේ අපේ හදවත. හදවත වගේ. නැත්තම් අපි ස්නායු පද්ධතිය වගේ. ඒ වගේ තමයි කම්පියුටර් එකකට මේ කලින් කිව්ව key components හරි කලින් input output devices හරි කම්පියුටර් එකකට කනෙක්ට් කරලා තියෙන හැම ඩිවයිස් එකක්ම ඒ ඔක්කොම සම්පූර්ණ එක කමියුනිකේෂන් එකක් කරන්නේ මෙන්න මේ මදර්බෝඩ් එක. හරි. ඊළඟට තියෙන්නේ power supply unit එක PSU එක. හරිද? The power supply unit converts electric power from an outlet into usable power for the computer components. හරි. ඔයගොල්ලන්ටම තේරෙනවද දැන් කම්පියුටර් එකක් වැඩ කරන්න මේ අපි කලින් කිව්ව මොන මේ කොටස තිබ්බත් වැඩක් නැහැ නංගි මල්ලි කරන්ට් එක නැත්තම්. අන්න ඒක තමයි power supply unit එකෙන් කරන්නේ කම්පියුටර් එකට කරන්ට් එක දෙන එක. power supply unit එක තමයි කම්පියුටර් එකේ දොර වැදගත් මේ කොටස කියලා අපිට කියන්නේ. මොකද කරන්ට් එක නැතුව අපිට කිසිම දෙයක් කරන්න බෑ. හරි.
ඊළඟට තියෙන්නේ input and output devices. අපි කලින් කතා කරානේ input output devices ගැන. අන්න ඒක මෙතනදී විස්තර කිරීමක් තමයි ඔයගොල්ලන්ට කියන්නේ. හරිද? ඒ කියන්නේ ආදාන ප්‍රතිදාන device. ආදාන පාංග වල input devices වල overview එක කිව්වොත් එහෙම නංගි මල්ලි මේ white board එකේ අදින්න එපා මොකද. හරි. Input devices are essential tools that allow users to send data and commands into a computer system. Common examples include keyboard, mic, scanners, and microphone. These devices play a critical role in facilitating user interaction with computers by converting user actions into a format the system can process. ඒ කියන්නේ මගේ මල්ලි කලින් කිව්වාගේ input devices වලට උදාහරණ මෙතන තියෙනවා keyboard එක, mouse එක, scan tray, microphone එක. input devices කියන්නේ computer එකට data සහ informations ඇතුළත් කරන උපාංග. නංගි මල්ලි මේ දැන් ලොග් වෙලා ඉන්න කට්ටිය මේක අහගන්න ගාමම මේ තමන්ගේ නමයි පන්තියයි chat එකට දාගෙන යනවද? මේ ලොග් වෙලා ඉන්න හැමෝම දාන්න. හරි. ඊට පස්සේ තියෙන්නේ overview of output devices. output devices ගැන overview එකක් කරන් තමයි දැන් යන්නේ. output devices are responsible for conveying information from a computer to the user. This include devices such as monitors, printers, and speakers. They take process data from the computer and present it in a human readable format, whether visually through screens or in printed form. ඒ කියන්නේ නංගි මල්ලි ඔයාලා දන්නවනේ කම්පියුටර් එක data process වෙන්නේ සහ data input අපි input කරන එකත් මේ වෙන්නේ මේ එක සහ බිංදුව කියලා ඉලක්කම් වලින්නේ. එතකොට නංගි මල්ලි අපිට ඒක කියවන්න බෑනේ. එතකොට අපිට දැන් මේ process වෙලා එන output එක කම්පියුටර් එකෙන් අපිට දෙන්නේ අර එක බිංදුව කියන ඒ ඉලක්කම් වලින්. එතකොට අපිට මේක දෙන්න කලින් output devices වලින් කරන්නේ මේ දැන් මොනිටර් එකකින් ඉඳනවා නම් අපිට දැන් ඔයගොල්ලන්ට මේ zoom එකේ මෙන්න මේ පේන ඔය icons ඊට පස්සේ ඔය text එහෙම ඒ හැම දෙයක්ම අපිට කියවන්න පුළුවන් විදිහට. අපිට කියවන්න පුළුවන් language එකකට හරවලා තමයි අපිට output devices වලින් එවන්නේ. හරි. ඊට පස්සේ තියෙන්නේ storage device. types of storage device. ඒ කියන්නේ අපේ ගබඩා උපාංගවල විවිධ ප්‍රභේද. හරි. ඉස්සෙල්ලාම තියෙන්නේ HDD. HDD කියන්නේ HDDs utilize magnetic storage technology which involve spinning disks that write and read data. They are generally slower in performance compared to their SSD counterparts but are more cost effective, making them a popular choice for bulk storage needs. හරි. hard disk එක කියන්නේ hard disk එක අපි කැටගරි කරාම මේක වැටෙන්නේ magnetic storage technology එකට. ඒ කියන්නේ මේකේ magnet technology එකක් තමයි මේකේ මේ data write කරන්න read කරන්න යොදාගන්නේ. හරි. SSD එකට සාපේක්ෂව HDD hard disk එක සාමාන්‍ය මිල අඩුයි. ඒ කියන්නේ HDD එකට වඩා මේ SDD එක ගණන් වැඩි. හරිද? ඊට පස්සේ SDD කියන්නේ solid state drive එක ගැන කතා කරොත් එහෙම SSDs are known for their speed and efficiency, utilizing flash memory with no moving parts. This allows for
faster data access and transferring rate. While they are more expensive than HDDs, their reliability and performance make them ideal for high performance computing. අපි දැන් ඔයගොල්ලන්ට කලින් කිව්වනේ මේ HDD එකකට සාපේක්ෂව මෙන්න මේ SDD එකේ මේ ප්‍රයිස් එක වැඩි කියලා. ඒකේ විස්තර මෙතන තියෙනවනේ ඔයගොල්ලන්ට. අන්න එහෙම. සහ HDD එකට සාපේක්ෂව solid state drive එක ස්පීඩ් එක වැඩි සහ කාර්යක්ෂමතාවය වැඩි. ඒක නිසාම HDD එකට වඩා hard disk එකකට වඩා solid state drive එක මිල වැඩි වෙනවා. ඊළඟට අපිට තියෙන්නේ flash drives and memory cards. flash drives කියන්නේ අපි එදිනදා පාවිච්චි කරන USB එක. USB කියන්නේ Universal Serial Bus. හරි. These devices are designed for portability and convenience, making them ideal for transferring data between devices. They come in various storage capacities and are commonly used for personal and professional purposes, like backing up data. හරි. අපිට ඊළඟට තියෙන්නේ networking hardware ගැන කතා කරන්න. networking hardware කියන්නේ ජාලගත කරන්න අපි යොදා ගන්න Yes. hardware. හරි. මේක අපිට ඉස්සල්ලාම කතා ගන්න තියෙන්නේ අපි කලින් මේ ගැන කතා කරා. මේකේ තියෙන අපිට networking devices ගැන ටිකක් explain කරලා කතා කරන්න. හරි. ඉස්සල්ලාම තියෙන අපේ router. A router is a little networking device that connects multiple devices to the internet, allowing them to communicate with each other and access online resources. It direct data packets between devices and networking, enabling between devices and networks, enabling seamless internet connectivity and efficient data transfer. ඒ කියන්නේ අංගිමල්ලි router එක අපි කරන්නේ router එකකින් අපි කරන්නේ අපි හිතමුකෝ දැන් අපි computers ටිකක් තියෙනවා. ඒ computer ටිකයි තවත් computer ටිකක් එකතු කරලා හදපු network තියෙනවා. network උත් තියෙනවා network කරපු නැති නිකන් normal computers ටිකකුත් තියෙනවා. අන්නේ දෙකම එකට combine කරලා එක network එකක් හදන්න පුළුවන් මෙන්න මේ router එකෙන්. හරිද? කෙටියෙන්ම කිව්වොත් router එකත් router එකයි switch එකයි modem එකයි මෙන්න මේ තුනම අපි පාවිච්චි කරන්නේ අපේ network කරන්න. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ switch එක. switch කියන්නේ a switch is used within a local area network. කියන්නේ LAN කියන්නේ local area network to connect multiple devices such as computers and printers, ensuring they can communicate with each other. Unlike a router, which connect different networks, a switch operates within one network, facilitating efficient data transfer among devices. switch එක කියන්නේ අපි local area network කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔයාලා හිතන්න අපි ඉස්කෝලේ ලැබ් එක බලන්නකෝ. අපි මේ ලැබ් එකේ තියෙන කම්පියුටර්ස් ටික ජාලගත කරොත් නැත්නම් නෙට්වර්ක් කරොත් අපි ඒකට යූස් කරන්නේ මෙන්න මේ local area network කියන කැටගරි එකට තමයි අපිට ඒක දාන්නේ.
අන්න ඒ වගේ ඒ කියන්නේ ළඟ ළඟ තියෙන කම්පියුටර්ස් ඒ කියන්නේ අපි මොකක් හරි රූම් එකක් ගත්තොත් ඒ රූම් එකේ තියෙන කම්පියුටර්ස් ටික නෙට්වර්ක් කරොත් එහෙම අන්න ඒකට තමයි අපි කියන්නේ ලෝකල් ඒරියා නෙට්වර්ක් කියලා. සහ පරිගණක සම්බන්ධ කරන්න තමයි ස්විච් එකත් පාවිච්චි කරන්නේ. ස්විච් එකෙන් කරන්නේ අ, අපි කලින් කිව්වා වගේ ස්විච් එකේදී නෙට්වර්ක් කිහිපයක් මේ තවත් නෙට්වර්ක් පොදු නෙට්වර්ක් එකක් කරන්න බෑ. ස්විච් එකෙන් කරන්නේ කම්පියුටර්ස් ටිකක් නෙට්වර්ක් කරන එක. හරි. දැන් තියෙන්නේ මොඩම් එක. අන්තිමට තියෙන අපිට මොඩම් එක ගැන කතා කරන්න. A modem is a device, the modules and stimulates signals for internet connectivity. It translates digital data from a computer into analog for transmission over telephone line and cable systems, and vice versa. Uh, this circular hardware allows access to the internet by uh, bridging the connection between a local network and the internet service provider. මොඩර්න් එකකින් අංගි මල්ලි කරන්නේ අපි කලින් කිව්වනේ දැන් නෙට්වර්ක් කරන එක. මේ නෙට්වර්ක් එකේදී ඇනලොග් සිග්නල් ඩිජිටල් සිග්නල් කරන්නයි ඩිජිටල් සිග්නල් ඇනලොග් සිග්නල් කරන්නයි තමයි මෙන්න මේ මොඩර්න් එක යූස් කරන්නේ. මොඩර්න් එක සාමාන්‍යයෙන් ඉස්සර තිබ්බ රවුටර්ස් මේ මුල් කාලේ හඳුන්වා දීපු එක නෙවෙයි. මේ අලුතෙන් මේ මේ දශකයේ තියෙන කම්පියුටර් මේ රවුටර්ස් වල මෙන්න මේ මොඩර්න් එකත් එක්ක තමයි මොඩර්න් එක ඇප්ලයි කරලා තමයි ඒ රවුටර්ස් හදන්නේ. නැත්නම් අපි ඉස්සර රවුටර් එකක් ගන්නවා නම් රවුටර් එකයි මොඩර්න් එකයි දෙකම අපිට මිලදී අරන් ඒ දෙකම ඇසෙම්බල් කරලා අපිට යූස් කරන්න වෙනවා. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ evolution of hardware. hardware නැත්නම් දෘඩාංග වල පරිණාමය ගැන. මේකේ නංගි මල්ලි මේ හાર્ඩ්වෙයාර් එවලූෂන් එක ගත්තාම අපිට මේක වෙන් කරන්න පුළුවන් ජෙනරේෂන් වලටත් මම ඒක මේ ස්ලයිඩ් එක ප්‍රසන්ටේෂන් එක ඉවරනට පස්සේ මම ඔයගොල්ලන්ට අන්තිමට කියලා දෙන්න ඒක ගැන. හරි දැන් මේකේ තියෙන විදිහට අතීතයේම කම්පියුටර්ස් ඒ කියන්නේ කම්පියුටර්ස් වල මුල් යුගයේ තියෙනවනේ. ඒ කියන්නේ පටන් ගත්ත කාලේ. අන්න පටන් ගත්ත කාලේ මේකට යූස් කරපු ටෙක්නොලොජි එක තමයි වැකියුම් ටියුබ්ස් කියන්නේ. Vacuum tubes were one of the first electronic components used in computer during the 20th century. They served as switches and signal amplifiers, making them essential for the operation of early computers. Uh, 20වෙනි සියවසේ තමයි විතර තමයි මෙන්න මේ vacuum tubes use කරේ. හරි. ඊළඟට ඒක එවලූෂන් වුණාට පස්සේ එවලූෂන් එකෙන් පස්සේ මේකත් අපි ගන්නේ දැන් තියෙන එකත් එක්ක බැලුවම මේ ගොඩක් ඉතාමත් පරණ මේ ටෙක්නොලොජි එක. ඊළඟට තියෙන එක. ඊළඟට තියෙන්නේ punch card. Punch card were a method of data input and storage in early computing system. They allowed for the programming of machines were widely used until the development of more advanced input methods. කලින් කතා කරපු වැකියුම් ටියුබ් ටෙක්නොලොජි එකට වඩා මෙන්න මේ පන්ච් කාඩ් ටෙක්නොලොජි එක ටිකක් වැඩි දියුණු කරලා හදලා තියෙනවා. මේකෙදි මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ජෙනරේෂන් වලට වෙන් කරාට පස්සේ මේකේ සම්පූර්ණ විස්තරයක් තියෙනවා. හරි. ඊළඟට modern developments quantum computing. Quantum computing represents a significant leap in hardware technology, utilizing the principle of quantum machines to process information and unprecedented speed, potentially solving complex problems beyond the reach of classical computers.
ක්වොන්ටම් කම්පියුටිං කියන්නේ කම්පියුටර් එක අපි දැන් ඔයාලා හිතන්නකෝ එක එක ඔය මේ හදන්න අමාරු එක එක ඔය මේ කැල්කියුලේෂන්ස් තියෙනවනේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම නාසයක හිතන්නකෝ. ඒකේ තියෙන්නේ ගත්තම ඒකේ තියෙන කම්පියුටර්ස් අපි කියන්නේ ඒවට මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් සහ මිනි කම්පියුටර්ස් තමයි ඒ වගේ යූස් කරන්නේ. එතකොට අන්න ඒ කම්පියුටර්ස් වල ටෙක්නොලොජි එකට තමයි ක්වොන්ටම් කම්පියුටිං කියන්නේ. අ, මට ක්වොන්ටම් කම්පියුටිං ගැන ලොකු අයිඩියා ගන්න නැහැ එච්චර. මේ අපේ YouTube channel එකේ විස්තරයක් තියෙනවා ක්වොන්ටම් කම්පියුටිං ගැන. ක්වොන්ටම් කම්පියුටිං දැනගන්න කැමති කට්ටිය ඉන්නවනම් අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න. මේ ක්ලබ් එකේ කට්ටියත් අනිවාර්යෙන් කොහොමත් එක බලන්න. අපේ තේමිත්‍ය කරපු වීඩියෝ එකක් තියෙන්නේ. හරි, ඊට පස්සේ මෙන්න මේ අපි මේ දැන් ඉන්න කාලය තුල මේ පරිගණක තාක්ෂණය ගොඩක් දියුණු වෙලා කියලා ඔයගොල්ලන්ටම තේරෙනවනේ. මොකද අලුතෙන් අපිට හඳුන්වා දීපු AI chips එක්ක මේ කියන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් ටෙක්නොලොජි එකත් එක්ක අපි දැන් ඉස්සරත් එක්ක බැලුවම අපි ලොකු පරිණාමයක් අත් කරගෙන තියෙනවා. හරි. AI chips are special processors designed to accelerate machines' learning tasks. They enable devices to perform complex computations quickly and efficiently, powering the next generation of intelligent applications. ඒ කියන්නේ අංගිමල්ලි ඔයාලා හිතන්නකෝ AI වලින් වැඩ කරන රොබෝ කෙනෙක් කියලා. එතකොට ඒ රොබෝගෙන් මිනිස්සුන්ගේ කිසිම මැදිහත් වීමක් නැතුන්නේ. අන්න එතකොට එයාලා යූස් කරන්නේ මෙන්න මේ AI chips කියන එක තමයි. මොකද මිනිස්සුන්ගේ මැදිහත් වීම ගොඩක් සාමාන්‍යයෙන් ගොඩක් මඩුයිනේ. අන්න ඒකෙන් එතකොට ඒවා වැඩ කරන්නේ ඒගොල්ලොන්ගේම කෘත්‍රිම බුද්ධිය. හරි. ඊළඟට තියෙන අපිට future trends in hardware. කියන්නේ හાર્ඩ්වෙයාර් වල අනාගත ප්‍රවණතාවය. මේක නම් මල්ලේ තියෙනවා edge computing. Edge computing represent a paradigm shift in data processing by uh, bridging compression of data stored closer to the location where it is needed. හරි. edge computing කියන්නේ අපි දැන් හිතමුකෝ අපි යූස් කරන කම්පියුටර් එකට ඕනි වෙලා ඒ යූස් කරපු කම්පියුටර් එක තියෙන ඒ කම්පියුටර් එකට අවශ්‍ය දත්ත ගබඩා කිරීමට හරි ඒ දත්ත ගබඩා කරන්න ඒකට පාලනය කරන්න බෑ. අන්න ඒකේ වේගය වැඩි පළපුරුදු සහ IoT ඉන්ටර්නෙට් of things IoT කියන්නේ IoT සහ ස්වයංක්‍රීය ඔටෝමැටික් vehicles සහ ස්මාර්ට් සිටිස් අන්න ඒ වගේ දේවල් අනාගතයේ වෙයි කියලා තියෙන අන්න ඒ වගේ ඒවා තමයි edge computing වලින් කරන්නේ. හරි නම් තියෙන්නේ AI and machine learning hardware. AI and machine learning the rise of AI machine learning and driving demand for
especially hardware designed to handle complex computations. Uh, these include graphic process unit, GPUs, and tensor processing unit. හරි ඊළඟ මේ කියන්නේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කෘත්‍රිම බුද්ධිය සහ මැෂින් ලර්නින් මේ දුරංග මේකෙත් GPU එක TPU එක කියලා දෙකක් තියෙනවා ග්‍රැෆික් ප්‍රොසෙසිං යුනිට් එකයි ටෙන්සර් ප්‍රොසෙසිං යුනිට් එකයි කලින් කිව් විදිහට AI කියන්නේ කෘත්‍රිම බුද්ධියනේ. ඒකෙන් Tamanට හිතලා දැන් ඔයාලා ෆෝන් එකේ Gemini, ChatGPT අන්න ඒ වගේ AI සහ මැෂින් ලර්නින් ඒ දෙක එකට යන සබ්ජෙක්ට් දෙක. මම ප්‍රසන්ටේෂන් එක ඉවර වෙලා ඔයගොල්ලන්ට මේ ටික ගැන පොඩි වීඩියෝ එකක් දාලා පෙන්නන්නම්. AI and machine learning ගැනයි quantum computing ගැනයි අපේ channel එකේ වීඩියෝ දෙකක් තියෙනවා. ඔයාලා ඒක අනිවාර්යෙන් බලන්න. හරි. ඊළඟින් quantum computing ගැන ඒක අපේ channel එකේ තියෙනවා. හැමෝම අනිවාර්යෙන් බලන්න ඒක. අ, හරි. මම ඔයගොල්ලන්ට කිව්වනේ අර මේ කම්පියුටර්ස් කැටගරි කරනකොට මේ ජෙනරේෂන් එක අනුව මේව කරනවා කියලා. පොඩ්ඩක් ඉන්න මම මේක පෙන්නන්න. මේ කට්ටියට පොඩ්ඩක් මේ ආයෙ පොඩ්ඩක් ඕගොල්ලෝගේ මේ නම් ටික දාන්න යන්න පුළුවන්ද? අර කලින් මේ මීටින් එක එන්ඩ් වෙච්ච ගමන් ඒ ටික අයින් වෙලා හැම පොඩ්ඩක් දාන්න. සෝරි හරි. හරි මේ නම් ටික දාන ගමන් මේකත් අහගන්නකො. මේ තියෙන්නේ මං අර කිව්වේ මේ ජෙනරේෂන් වලට බෙදුවට පස්සේ ඉතින් මේකේ නංගි මල්ලි හැමෝටම පේනව නේද? හරි. මේකේ ෆස්ට් ජෙනරේෂන් කම්පියුටර්ස් කියන්නේ වර්ෂ 1940 ඉඳන් 1956 වෙනකම් යූස් කරපු කම්පියුටර්ස්. ඒ කියන්නේ ලෝකේ ඉස්සෙල්ලාම හොයාගත්ත කම්පියුටර්ස් තමයි මෙන්න මේ ෆස්ට් ජෙනරේෂන් කම්පියුටර්ස් වලට අයත් වෙන්නේ. මේකෙදි යූස් කරපු ටෙක්නොලොජි එක තමයි මෙතින් වැකියුම් ටියුබ්ස්. වැකියුම් ටියුබ්ස් තමයි මෙන්න මේකෙදි යූස් කරපු ප්‍රධානතම ටෙක්නොලොජි සහ නේද? හරි වැකියුම් ටියුබ්ස් තමයි මේක යූස් කරේ සහ පන්ච් කාඩ් ටෙක්නොලොජි එක යූස් කරා මේ ෆස්ට් ජෙනරේෂන් එකේදීත් ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් කියන අපි කලින් කතා කරපු අන්නේ ඩේටා ස්ටෝරේජ් කරගන්නයි සේව් කරගන්නයි ප්‍රොසෙස් ඉන්පුට් අන්න ඒ ටික ඩේටා සහ ඉන්ෆර්මේෂන් ප්‍රොසෙස් කරගන්න තමයි මෙන්න මේ පංච් කාඩ් සිස්ටම් එක යූස් කර ඔයගොල්ලෝ ළඟ නෝට්බුක් එකක් හරි මොකක් හරි තියෙනවා නම් මේක ලියාගත්තත් හොඳයි 10 වසර කට්ටියක නම් IT කරන කට්ටිය ඉන්නවා නම් ඒ කට්ටියගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා මේ විස්තරේ හරි ඊට පස්සේ සෙකන්ඩ් ජෙනරේෂන් කම්පියුටර්ස් ගැන කතා කරාම 1956 ඉඳන් 1963 වෙනකම් කාලය තමයි මෙන්න මේ සෙකන්ඩ් ජෙනරේෂන් කම්පියුටර්ස් වලට අයත් වෙන්නේ. මේකෙදි
යූස් කරපු ටෙක්නෝලොජි එක තමයි ට්‍රාන්සිස්ටර්ස්. ඒ කියන්නේ වැකියුම් ටියුබ්ස් වලට වඩා පරිණාමය වෙලා තියෙනවා මෙන්න මේ සෙකන්ඩ් ජෙනරේෂන් එක තුලදී. අ, මේකෙදී යූස් කරලා තියෙන හයි ලෙවල් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක සහ ඇසෙම්බලි ලැන්ග්වේජ් එක තමයි මේකෙදී යූස් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන third generation computers. තර්ඩ් ජෙනරේෂන් එකේ අපි හඳුන්වන්නේ 1964 ඉඳන් 1975 දක්වා කාලය තමයි මෙන්න මේ තර්ඩ් ජෙනරේෂන් කම්පියුටර්ස් වලට අයත් වෙන්නේ. මේක යූස් කරපු ටෙක්නෝලොජි එක තමයි නංගි මල්ලි මේකේ අඳින්න එපා. හරිද? මේකේ යූස් කරලා තියෙන්නේ ඉන්ටග්‍රේටඩ් සර්කිට් ඒ කියන්නේ IC තමයි තර්ඩ් ජෙනරේෂන් එකේදී යූස් කරපු ටෙක්නෝලොජි එක. මේකත් කලින් කියපු දෙකටම වඩා ලොකු එවලූෂන් එකකට ලක් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ මේ පැත්ත පේනවා ඇති මේකේ මේ වාසි සහ මේක විස්තර ටික තියෙනවා එහා පැත්තේ. හරි. ඊට පස්සේ ෆෝර්ත් ජෙනරේෂන් එක කියන්නේ 1975 ඉඳන් 1989 වෙනකම් කාලේ මේකෙදි යූස් කරේ LSIC නැත්නම් large scale integrated circuit කියන ටෙක්නෝලොජි එකයි VLSIC කියන very large scale integrated circuit කියන ටෙක්නෝලොජි යූස් කරා සහ මයික්‍රෝප්‍රොසෙසර් කියන ටෙක්නෝලොජි එකත් ආවේ මෙන්න මේ 4th ජෙනරේෂන් එකේ. ඒ වගේම palm tops, high capacity hard disk, floppy disk, optical disk, personal computers, PC, uh, host computer networks හඳුන්වා දෙන්නේ මෙන්න මේ 4th generation එකේ තමයි මෙන්න මේ හැම දෙයක්ම ඉන්ට්‍රොඩියුස් කරන්නේ. සහ පළවෙනි වතාවට OS එක GUI එක නැත්තම් graphic user interface එකත් එක්ක රිලීස් වෙන්නේ මෙන්න මේ 4th generation එකේදී. graphic user interface කියන්නේ ඔයාලා දැකලා තියෙනවා නම් ඉස්සර කාලේ කම්පියුටර්ස් දැකලා තියෙනවා නම් ඕගොල්ලන්ට පෙන්වන්නේ අර කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ වගේ කළු පාට ස්ක්‍රීන් එකක් නිකන් ටෙක්ස්ට් එකක් තියෙනවා. කල කල එහෙම මුකුත් නැහැ වැඩිපුර. මවුස් මුකුත් නැහැ. හැම දෙයක්ම කීබෝඩ් එකෙන් තමයි මේක කරන්නේ. යන්න ඒක වෙනස් වෙනවා මෙන්න මේ 4th ජෙනරේෂන් එකේදී graphic GUI එකේදී මේකෙන් තමයි මේ ඔයගොල්ලන්ට මේ දැන් තියෙන කම්පියුටර්ස් වල තියෙන ස්ක්‍රීන් එක. ඔයගොල්ලෝගේ මොනිටරේ Windows මේකට අපි කියන්නේ Vim කියලා. අන්න ඒ හතර ඇති වෙන්නේ මෙන්න මේ 4th ජෙනරේෂන් එකේ. හරි ඊට පස්සේ තියෙන්නේ මේ ජෙනරේෂන් ගත්තාම අන්තිම ජෙනරේෂන් එක 5th ජෙනරේෂන් එක. 5th ජෙනරේෂන් එක කියන්නේ 1989 ඉඳන් මේ අද ඉන්න 2025 වර්ෂය වෙනකම්ම සහ අදින් ඉස්සරහට යන කාලය පුරාවටම තියෙන මෙන්න මේ 5th ජෙනරේෂන් එක. මේකදී යූස් කරන්නේ ULSI කියන ultra large scale integration කියන එක. නැත්නම් අපි කියනවා ULSIC කියලා. මේකෙදි 5th ජෙනරේෂන් එකේ තමයි අපිට හඳුන්වා දෙන්නේ ඉන්ටර්නෙට් කියන ෆැසිලිටි එක. සහ AI voice recognition හඳුන්වා දෙන්නෙත් මෙන්න මේ කියන 5th ජෙනරේෂන් එක තුලදී සහ GUI එක 4th ජෙනරේෂන් එකට වඩා දියුණු වෙලා මෙන්න මේ 5th ජෙනරේෂන් එක තුලදී අපිට හඳුන්වා දෙනවා සහ hand writing recognition සහ character recognition මෙන්න මේ 5th ජෙනරේෂන් එකේ තමයි අපිට ඉන්ට්‍රොඩියුස් කරන්නේ. ඒ වගේම තමයි අපි මේ යූස් කරන Windows කියන ඔපරේටින් සිස්ටම් එක අපිට ඉන්ට්‍රොඩියුස් කරන්නේ මට හරියටම අවුරුද්ද මතක නැහැ කොහොම හරි 4th ජෙනරේෂන් එකේ තමයි Windows කියන මේ OS එක ඉන්ට්‍රොඩියුස් කරන්නේ Apple එකත් 4th ජෙනරේෂන් එකේ
ඊට පස්සේ මේ මෑතක තියෙන හැම දෙයක්ම අයිති වෙන්නේ මෙන්න මේ 5th ජෙනරේෂන් එක. හරි ඊට පස්සේ හරි කට්ටියට මේ දාද අපි ඔයගොල්ලන්ට කියලා දුන්නේ හાર્ඩ්වෙයා ගැනනේ. හાર્ඩ්වෙයා ගැන දෘඩාංග වල පැහැදිලි විස්තරයක් ඔයගොල්ලන්ට කරා. අපි ඉස්සරහදී බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට හાર્ඩ්වෙයා ප්‍රැක්ටිකල් සෙෂන් එකක් කරන්න. ඒකේ අපි මේ වෙනකොට වැඩපිළිවෙල කරගෙන යනවා. පර්මිෂන් ගන්නවා මං ඉන්නේ සර්ගෙන්. ඒකෙදි අපි ඔයගොල්ලන්ට මෙන්න මේ ප්‍රසන්ටේෂන් එක තුලදී කියලා දීපු ඔයගොල්ලන්ට මතකයි RAM එක hard disk එක අන්න ඒ වගේ key components ඒ සියල්ලම අන්නේ කියන ප්‍රැක්ටිකල් එක තුලින් ඔයගොල්ලන්ට අපි ලෙක්චර් කෙනෙක් ගෙනල්ලා ඔයගොල්ලන්ට කියලා දෙනවා මොකද්ද මේ හાર્ඩ්වෙයාර් කියන එක ප්‍රැක්ටිකලි අපි මේක මීට කලින් කරා සොසයිටි එක පටන් ගත්ත දවස්වල අපි හાર્ඩ්වෙයාර් ප්‍රැක්ටිකල් සෙෂන් එකක් කරා මං හිතන්නේ 10 වසර කට්ටිය ඒකට ඉන්නේ නැති ඉස්සර ඉඳන්ම කට්ටිය හිටියා. අපි දැන් මේ පාර මේක කරන්න හිතන් ඉන්නේ මුළු ඉස්කෝලේටම දාලා ඉස්කෝලේ ඉන්න හැමෝටම උදව්වක් වෙන විදිහට මෙන්න මේ හાર્ඩ්වෙයාර් ප්‍රැක්ටිකල් එක. ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අයියේ ප්‍රොසෙසර් එක නැනෝ මට්ටමට આવොත් ඔයිට වඩා ඒකේ ස්පීඩ් වැඩි වේද? අයියේ ඔව් මාලික. ප්‍රොසෙසර් එක නැනෝ මට්ටමට આવොත් ඔයිට වඩා ස්පීඩ් එක වැඩි වේද? සාමාන්‍යයෙන් මල්ලි නැනෝ මට්ටමට ආවොත් එහෙම කොහොමත් අ 1 TBps වගේ කොහොමත් ඒක ඉක්මවලා යන සයිස් එකකට ස්පීඩ් එක වැඩි වෙනවා. නැනෝ මට්ටමට ආවොත්. තාම එහෙම ප්‍රොසෙසර්ස් හැදිලා නැද්ද? නැත්නම් පර්යේෂණ මට්ටමේ නෑ මල්ලි මේ පරීක්ෂණ මට්ටමේ තියෙනවා කියලා මේකේ මේ වෙබ් එකේ සර්ච් කරොත් නම් තියෙනවා. දැන් මට එකක් හම්බුණා ඩොකියුමන්ට් එකක් තිබ්බ මට හම්බුණා මේ ඒකේ කියලා තියෙනවා මේමයි නැනෝ මට්ටමට ගේන්න මේ පරීක්ෂණ කරමින් තියනවා කියලා. මම ඒක හම්බුනොත් එහෙම ඔයගොල්ලන්ට ගෲප් එකට දාන්නම්. දැනට තාම රිලීස් කරලා නැහැ. පරීක්ෂණ මට්ටමේ තියෙනවා කියලා නම් විස්තර තියෙනවා. බල හරි. හරි නේද මල්ලි? හරිය හරි මේ අපේ මේ වීඩියෝ අපි තියනවා කිය ක්වොන්ටම් කම්පියුටිං සහ ඒජ් කම්පියුටිං වගේම AI මැෂින් ලර්නින් අන්නේ තුන ගැන වීඩියෝ තුනක් තියෙනවා අපේ මේ ක්ලබ් එකේ YouTube channel එකේ. අලුතින් අපි කට්ටිය දන්නේ නැහනේ ICT Society of Takshila Central College කියලා YouTube එකේ සර්ච් කරන්න. අ, දන්නේ නැති කට්ටිය ඉන්නවා නම් මම ඒගොල්ලන්ට ප්‍රයිවට් මැසේජ් එකක් දාන්නම්. අ, හරි. තාම උනාට ප්‍රශ්න තියෙනවද? නෑනේ.
හරි එහෙනම් මේ හැමෝටම ගොඩක් ස්තුතියි අපිත් එක්ක මේ පැයකට ආසන්න කාලයක් අපිත් එක්ක රැඳිලා හිටියට ගොඩක් ස්තුතියි කියන්න ඕනේ. ක්ලබ් එකේ කට්ටිය විදිහට ඉස්සරහටත් මෙන්න මේ විදිහට හැමෝම එකමුතු වෙදී කියලා අපි හිතනවා. අ, හැමෝටම thank you. good night. හැමෝටම තේරුණා කියලා හිතනවා. හරි good night.